අයිබෝන් ආදරණීය දුවේ පුතේ ඔන්න සුපුරුදු පරිදි අදත් මම ඔබේ නිවසට ගොඩ වදිනවා ගණිත පාඩම අරගෙන නැනස අධ්‍යාපන නාලිකාව හා සම්බන්ධ වෙන දූල පුතාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද කියන විෂය කරුණු සම්බන්ධයෙන්. මේ වන විට අපි කොටස් දෙකක් නිම කරලා තියෙනවා. පිරමීඩයේ පෘෂ්ඨ වර්ගඵලය අවසන් කළා. ඒත් එක්කම කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය සෙවීම අවසන් කළා. තවත් එක් කොටසක් අපිට ඉතිරි වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ඔබ දැනටමත් දන්නවා ඒ කුමක්ද යන්න වග. ඒ තමයි දරුවනේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්නේ කොහොමද කියන එක තමයි අද දවසේ අපිට සාකච්ඡා කරන්නට නියමිත වෙලා තියෙන්නේ. එහෙනම් දරුවනේ අපි යමු මේ විෂය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට. ඔබ දන්නවා ගෝලය පිළිබඳව. ගෝලය කියන්නේ විශේෂිත ඝන වස්තුවක්. ගෝලය සඳහා තියෙන්නේ එක වක්‍ර පෘෂ්ඨයක් විතරයි. එහි දාර ශීර්ෂ කිසිවක් නැහැ. එක් වක්‍ර පෘෂ්ඨයක් විතරයි. එහි වර්ගඵලය ගණනය කිරීම ඉතාමත් සුවිශේෂී. මේ ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා අපි චුට්ටක් කතා කරමු. දරුවනේ රූප සටහනේ ඔබට පෙන්නනවා අරය R වෙන ගෝලයක්. ඒත් එක්කම ඔබට තවත් රූපයක් දක්වනවා තිරයේ. ඒ තමයි අරය R සහ උස ඒ වගේ දෙගුණයක් වන සිලින්ඩරයක්. හොඳින් බලන්න. සිලින්ඩරයේ අරය R සහ එහි උස 2R වන විදිහට නිර්මාණය කරගත් සිලින්ඩරයක් තමයි මේ තියෙන්නේ. ඉන් පසුව දරුවනේ ගෝලය සිලින්ඩරය තුලට ඇතුල් කරනවා. ගෝලයේ අරය සහ සිලින්ඩරයේ අරය සමානයි. ඒත් එක්කම ගෝලයේ විස්කම්භයක් සැලකුවොත් එය 2R වෙනවා. ඒත් එක්කම සිලින්ඩරයේ උසත් 2R. ඒ නිසා ඔබට මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට මා කියන්න යන කාරණය පැහැදිලි වේවි. මෙසේ ගෝලයක් ඇතුල් කරන්නට පුළුවන් විදිහට නිර්මාණය කරගන්නා සිලින්ඩරයක් අපි කියනවා පරිසිලින්ඩරයක් කියලා. මතක තබා ගන්න හොඳින් සිලින්ඩරයේ අරය සහ ගෝලයේ අරය සමාන වන විදිහට නිර්මාණය කරගන්න සිලින්ඩරයක් අපි කියනවා පරිසිලින්ඩරයක් කියලා. මෙන්න මේ පරිසිලින්ඩරය කියන එක භාවිතා කරනවා ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ගණනය කිරීම සඳහා. අපි බලමු මොකක්ද මේ පෘෂ්ඨ වර්ගඵලය ගණනය කිරීමේ ක්‍රමය කියලා. මේ ක්‍රමය අපිට හඳුන්වලා දුන්නේ මීට බොහොම ඈත අතීතයේ ආකිමිඩිස් කියන ගණිතඥයා විසින්. ඔහු හඳුන්වලා දීපු ක්‍රමය තමයි මම පැහැදිලි කරන්නට මේ යන්නේ. දරුවනේ මේ රූප සටහනේ දක්වන්නේ ගෝලයක් සහ පරිසිලින්ඩරයක්. මෙහි වර්ණ ගන්වලා තියෙනවා කොටසක්. ඔබට හොඳින් පේනවා ඇති. දරුවනේ මේ ගෝලය පරිසිලින්ඩරය තුලට ඇතුල් කරලා සිලින්ඩරයේ වක්‍රාකාර මුහුණතට සමාන්තර වන විදිහට තිරස් කැපුමක් යොදනවා. හොඳින් බලන්න නැවතත් සිලින්ඩරයේ වක්‍රාකාර කොටස. එහෙම නැත්නම් සිලින්ඩරයේ මුහුණතට වෘත්තාකාර මුහුණතට සමාන්තරව තිරස් කැපුමක් යොදනවා. ඒ තිරස් කැපුමක් යොදලා ලබා ගන්න කොටස තමයි නිල් පැහැයෙන් වර්ණ ගන්වලා තියෙන්නේ. ඔය ලා නිල් පාටින් වර්ණ ගන්වලා තියෙන්නේ තිරස් කැපුමක් මගින් ගෝලයේ සහ සිලින්ඩරයේ ලබා ගන්නා කොටස. තිරස් කැපුම මගින් ගෝලයේ සහ සිලින්ඩරයේ ලබා ගන්නා කොටස් වෙන වෙනම මේ රූප සටහන මගින් නිරූපණය කරනවා. දරුවනේ ක්‍රිස්තු පූර්ව 225 කාලයේදී ඔබ දන්නවා ආකිමිඩිස් කියන්නේ ගණිතයේ විශාල කරුණු ප්‍රමාණයක් හොයාගත් විශිෂ්ට ගණිතඥයෙක්. ඔහු විසින් තමයි මේ ගෝලයේ වර්ගඵලය පිළිබඳව සංකල්පය ලෝකයට හඳුන්වලා දුන්නේ.
ඔහු කියනවා මේ ආකාරයට පරිසිලින්ඩරයක් තුලට මේ ගෝලය ඇතුළු කරලා මාර පෙරකී පරිදි තිරස් කැපුමක් යොදාගත්තට පස්සේ ලැබෙන කොටස් වල වර්ගඵලයන් එකිනෙකට සමාන වෙන බව එය පරීක්ෂණාත්මකව ඔහු විසින් පෙන්වා දුන්නා. නමුත් මෙය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යන්නේ නැහැ. ඊට හේතුව තමා දරුවනේ එය තරමක් සංකීර්ණ වූ ක්‍රියාවලියක්, තරමක් අපේ මට්ටමට තේරුම් ගන්නට අමාරු ක්‍රියාවලියක්. ඒ නිසා ඔබට මේ සංකල්පය පැහැදිලි කරනවා. නමුත් මෙය කරන විදිහ පිළිබඳව ඔබට උගන්වන්නේ නම් නැහැ. ඔහු පවසන විදිහට දරුවනේ මේ ලැබෙන වර්ගඵල මේ ගෝලයේ සහ පරිසිලින්ඩරයේ ලැබෙන කොටස් දෙකේ වර්ගඵලයන් එකිනෙකට සමානයි කියලා ඔහු කියනවා. කුමක්ද මේ කොටස් දෙක? ලානිල් පාටින් දක්වලා තියෙන ගෝලයේ ලැබෙන කැපුමින් ලැබෙන වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සහ පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය තමයි මෙහිදී මේ කතා කරන්නේ. එහෙනම් ඔහු පවසන පරිදි අපිට නිගමනයකට එන්න පුළුවන් වෙනවා. මේ කැපුමෙන් ලබාගත් කොටසේ වර්ගඵලයන් සමාන වෙනවා නම් අනිවාර්යෙන් ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සැලකුවොත් ඒත් එක්කම පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සැලකුවොත් ඒ අගයන් දෙකත් සමාන විය යුතුයි. එය තමයි නිගමනය. ඔහු පවසන කාරණය මෙන්න මේ දේ. මොකක්ද? පරිසිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට සමාන වෙන බව ඔහු පවසනවා. මේ සංකල්පය භාවිතා කරගෙන අපි පිවිසෙමු දරුවනේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්නට. ඔන්න රූප සටහනක් දක්වනවා තිරයේ. කලින් දැක් වූ රූප සටහන වගේමයි. අරයාර් වන ගෝලයක්, ඒත් එක්කම අරයාර් වන සිලින්ඩරයක්, අපි දන්නවා පරිසිලින්ඩරයක්. ඔන්න ගෝලය ඇතුල් කරලා තියෙනවා සිලින්ඩරය තුලට. ආකිමිඩිස් ගණිතඥයා පවසන විදිහට දැන් අපි දන්නවා ගෝලයේ වක්‍ර පෘෂ්ඨය පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට සමාන විය යුතුයි. කොහොමද මේක ලබාගන්නේ? පළමුව අපි හොයලා බලමු සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කුමක්ද කියලා. බලන්න දරුවනේ සිලින්ඩරය දිහා හොඳින් පෙර දැනුම භාවිතා කරන්න මේ සඳහා සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපිට ගණනය කරන්නට පුළුවනි 2πr කියන්නේ සිලින්ඩරයේ පරිධිය. සිලින්ඩරයේ උස 2r වෙන නිසා අපිට එහි වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය ගණනය කරන්නට පුළුවනි 2πr එහි උසෙන් ගුණ කරලා. එතකොට දරුවනේ අපිට ප්‍රකාශනයක් ලැබෙනවා 2πr ගුණ කිරීම 2r. 2πr කියන්නේ කුමක්ද? පරිසිලින්ඩරයේ වෘත්තාකාර කොටසේ පරිධිය. ඒත් එක්කම 2r කියන්නේ සිලින්ඩරයේ උස. එහෙනම් ඔන්න අපිට පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය විදිහට ප්‍රකාශනයක් ලබා ගන්නට පුළුවනි 2πr ගුණ කිරීම 2r. එය සුළු වුණාම අපිට පිළිතුරක් ලැබෙනවා 4πr වර්ගය. එහෙනම් මේ 4πr වර්ගය කියලා කියන්නේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. එහෙනම් ආකිමිඩිස් ගණිතඥයා පවසන විදිහට ගෝලයේ වර්ගඵලයත් එහෙම නැත්නම් ගෝලයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයත් මේ අගයම විය යුතුයි. ඒ නිසා අපි ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සඳහා 4πr වර්ගය කියන ප්‍රකාශනය භාවිතා කරනවා. මෙහි r කියලා කියන්නේ ගෝලයේ අරය. එහෙනම් දරුවනේ මේ සමීකරණය හිතේ තබාගෙන ඔන්න අද දවසේ පළවෙනි ගැටලුවට යමු වෙන්නටයි මාගේ මේ සූදානම. කුමක්ද ගැටලුව? බොහොම සරල ගැටලුවක්. බලන්න තිරය දිහා. අරය සෙන්ටිමීටර් 7ක් වන ගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න.
කුමක්ද ගැටලුව? අරය සෙන්ටිමීටර් 7ක් වන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න. පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න. ඔන්න දරුවනේ ගෝලයක් තියෙනවා. අරය සෙන්ටිමීටර් 7ක් වෙනවා. අපි ඉගෙන ගත්ත විදිහට ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ 4ක් පයි r වර්ගයට ආදේශ කරමු දීලා තියෙන අගයන් 4 ගුණ කිරීම පයි අගය ඔබ දන්නවා 22 බෙදීම 7යි අරය 7යි 7 ගුණ කිරීම 7 r වර්ගය නිසා සුළු කරන්න මේ ලබාගත් ප්‍රකාශනය සුළු කරගත්තාම ඔබට ලැබේවි අගයක් 616ක් වර්ගඵලය නිසා වර්ග සෙන්ටිමීටර්. ඔන්න සරල ගැටලුවක් මම හිතනවා ඔබ පිළිතුරු සපයන්නට ඇති කියලා. මේ අරය 7ක් වෙන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 616යි. එහෙනම් මොන්න මම තවත් කාරණයක් වෙත යොමු වෙන්නටයි මේ සූදානම. කුමක්ද මේ? දරුවනේ ගෝලය අපි දෙකට කැපුවොත් ගෝලය දෙකට කපනවා. එතකොට ගෝලයෙන් භාගයයි. අපි ඒකට කියනවා අර්ධ ගෝලය. දැන් මම මේ සලකන්නේ අර්ධ ගෝලයක් සම්බන්ධව පුංචි දෙයක් ඔබත් එක්ක කතා කරන්නටයි මේ සූදානම. කුමක්ද? බලන්න රූප සටහන දිහා. තිරයේ දිස් වෙනවා අර්ධ ගෝලයක් සලකමු. ඔන්න අර්ධ ගෝලයක රූප සටහනක් දක්වනවා. මේ අර්ධ ගෝලයත් මේ ගෝලයේ අරය r වෙන අර්ධ ගෝලයක්. ඔබ දන්නවා ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 4යි පයි r වර්ගය. ඒත් එක්කම මේ ගෝලයේ කැපුම නිසා එහි වෘත්තාකාර පෘෂ්ඨයක් දැන් අලුතින් නිර්මාණය වෙලා තියෙනවා. අරය r වෙන වෘත්තයක්. වෘත්තාකාර පෘෂ්ඨයේ වර්ගඵලය කියලා කියන්නේ අපි දන්නවා අරය r නිසා පයි r වර්ගය. එතකොට දරුවනේ මට අවශ්‍යයි දැන් අර්ධ ගෝලයක් නැත්නම් ඝන අර්ධ ගෝලයක් සලකපුවාම ඝන අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ කුමක්ද කියලා කතා කරන්නට මේ සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නට. එහෙනම් අපි උත්සාහ කරලා බලමු ඝන අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කොහොමද ගණනය කරන්නේ කියලා. බලන්න තිරය දිහා වෘත්තාකාර පෘෂ්ඨයේ වර්ගඵලය පයි r වර්ගයේ විදිහට සඳහන් වෙනවා. ගෝලයේ වක්‍ර පෘෂ්ඨය කියන්නේ අපි ඉගෙන ගත්ත 4යි පයි r වර්ගය. අර්ධ ගෝලයක් නිසා වක්‍ර කොටසේ වර්ගඵලය වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය කියලා කියන්නේ ඒකෙන් භාගයක්. ඒකෙන් භාගයක් කියන්නේ 2යි පයි r වර්ගයට සමාන විය යුතුයි. එහෙනම් දරුවනේ මේ අර්ධ ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ කුමක්ද? වෘත්තාකාර කොටසේ වර්ගඵලය සහ එහි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ එකතුව. එහෙනම් මේ දෙකේ එකතුව කියලා කියන්නේ 2යි පයි r වර්ගය එකතු කිරීම පයි r වර්ගය. ඒ කියන්නේ 3යි පයි r වර්ගය. ඔන්න දරුවනේ ඝන අර්ධ ගෝලයක් සලකපුවාම අපිට එහි පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්නට පුළුවනි. අරය r වෙනවා නම් ඝන අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය වෙනවා 3ක් පයි r වර්ගයට. එහෙනම් මේ කාරණයත් බොහොම හොඳින් මතකයේ තබා ගන්න. මේ කතා කළේ ඝන අර්ධ ගෝලයක් සම්බන්ධවයි. එහෙනම් මම යොමු වෙනවා පුංචි උදාහරණයකට. කුමක්ද උදාහරණේ? බලන්න තිරයේ දිස් වෙනවා. අරය සෙන්ටිමීටර් 10.5ක් වූ අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සොයමු. අරය 10.5 සෙන්ටිමීටර් වූ අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සලකමු. රූප සටහනක් මත ඔන්න අරය දක්වලා තියෙනවා. අපි යොමු වෙමු පිළිතුර ලබා ගන්නට. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපි දන්නවා 2යි පයි r වර්ගයයි. පයි අගය r අගය ආදේශ කරන දරුවනේ 2 ගුණ කිරීම 22 බෙදීම 7 අරය 10.5යි. ඒ නිසා 10.5 ගුණ කිරීම 10.5 සුළු කරගන්න මේ දීලා තියෙන ප්‍රකාශනය ඔබට ලැබේවි පිළිතුර වර්ග සෙන්ටිමීටර් 693යි. ඒත් එක්කම මේ වෘත්තාකාර පෘෂ්ඨයක් තියෙනවා වෘත්තාකාර කොටසක් තියෙනවා. වෘත්තාකාර කොටස පයි r වර්ගය r අගය 10.5 නිසා එය සුළු කරගත් විට ඔබට අගය ලැබේවි 346.5 වර්ග සෙන්ටිමීටර් කියලා. මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේ දෙකේ එකතුවම පෙරත් ඔබට සඳහන් කළා. වෘත්තාකාර කොටසේ සහ
වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයන් වල එකතුව මේ දෙකේ එකතු වෙන්න ඔබට ලැබෙනවා අගයක් වර්ග සෙන්ටිමීටර් 1395. ඔන්න අපි අගය ලබා ගත්තා වර්ග සෙන්ටිමීටර් 1039.5ක් ලෙස. නැවතත් දරුවනේ හොඳින් මේ ගැටලුවට අවධානය යොමු කරන්න. අර්ධගෝලයක් එහි අරය 10 සෙන්ටිමීටර් 10.5ක් ලෙස සඳහන් වෙනවා. ඔබෙන් අහන්නේ මෙහි මුළු පෘෂ්ඨ වර්ගඵලය කීයද කියලා නැත්නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න කියලා තමයි ඔබට කියන්නේ. අර්ධගෝලයක් නිසා එහි වෘත්තාකාර කොටසක් තියෙනවා. ඒත් එක්කම වක්‍ර පෘෂ්ඨ කොටසක් තියෙනවා. මුළු පෘෂ්ඨ වර්ගඵලය විය යුත්තේ මේ දෙකෙහි එකතුව. පළමුව වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය ගණනය කරගන්න. ඉන්පසුව වෘත්තාකාර පෘෂ්ඨයේ වර්ගඵලය ගණනය කරන්න. මේ අගයන් දෙක නිවැරදිව ලබා ගන්න. නිවැරදිව ලබාගෙන ඒ අගයන් දෙක එකතු කරන්න. ඒ එකතුව සමාන වෙනවා ඔබට ලබා දීලා තියෙන මේ අර්ධගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයේ අගය සඳහා. මම විශ්වාස කරනවා ඔබට මේ කියපු ගැටලුව හොඳින් තේරෙන්නට ඇති කියලා. එහෙනම් මම ඊළඟට යොමු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ දරුවනේ අද දවසේ දෙවැනි ගැටලුව වෙත. කුමක්ද අද දවසේ දෙවැනි ගැටලුව? බලන්න තිරයේ දිස්වෙනවා ඔබට යොමු කරන ගැටලුව. අරය සෙන්ටිමීටර් 14ක් වූ අර්ධගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයමු. කුමක්ද අහන්නේ? අරය සෙන්ටිමීටර් 14ක් වූ අර්ධගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. අහන්නේ ඔබෙන් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගැන පමණයි. ඒ නිසා ඔබ මෙය ඝනාර්ධගෝලයක්ද නැත්නම් කුහරාර්ධගෝලයක්ද ඒ කාරණේ ඔබට අදාළ වෙන්නේ නැහැ. මොකද ඔබෙන් විමසන්නේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය පමණයි. අපි දන්නවා ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ 4πr වර්ගයට. එහෙනම් අර්ධගෝලයක වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය කියන්නේ එකෙන් අඩක්. ඒ කියන්නේ 2πr වර්ගයට සමාන වෙනවා වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. එහෙනම් දරුවනේ අපි බලමු කොහොමද මේකට පිළිතුරු සපයන්නේ. ඔබ දැනටමත් සමහර විට පිළිතුරු සපයලා ඇති. බලමු අපි පිළිතුර කුමක්ද කියලා. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 2πr වර්ගය. π 22 බෙදීම 7යි. r සෙන්ටිමීටර් 14යි. සුළු කරන්න මේ අගයන් ආදේශ කිරීමෙන් ලැබෙන ප්‍රකාශනය හොඳින් නිවැරදිව සුළු කරගන්න. ඔබට අගය ලැබේවි වර්ග සෙන්ටිමීටර් 1232යි කියලා. දරුවනේ මේ කාරණය හොඳින් මතක තබා ගන්න. ඔබෙන් විමසන්නේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය පිළිබඳව පමණක් නම් ඔබට එය ඉතාමත් සරලයි, ඉතාමත් ලේසි. ඔබට භාවිතා කරන්න සිද්ධ වෙන්නේ 2πr වර්ගය කියන ප්‍රකාශනය පමණයි. නමුත් ඔබට ලබා දෙන්නේ ඝනාර්ධ ගෝලයක් නම් මතක තබා ගන්න හොඳින් තවත් කොටසක් මේ සඳහා එකතු වෙනවා. කුමක්ද ඒ කොටස? එයට පවතිනවා අලුතෙන් නිර්මාණය වෙනවා වෘත්තාකාර කොටසක්. එහිදී ඔබ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයලා අර වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයට එකතු කළ යුතුයි. ඒ නිසා ගැටලුව දෙන විදිහ ඔබ හොඳින් තේරුම් ගත යුතුයි පිළිතුරු සපයන්නට පෙර. මොකද සමහර දරුවෝ පිළිතුරු සපයනවා ප්‍රශ්නය ඒ තරම් හොඳින් කියවන්නේ නැතුව, ගැටලුව ඒ තරම් හොඳින් කියවන්නේ නැතුව පිළිතුරු සපයනවා සමහර වෙලාවට අපි දකිනවා. ඒ නිසායි මම ඔබට ඒ කාරණය සඳහන් කළේ. එහෙනම් දරුවනේ තවත් පුංචි උදාහරණයක් බලමු. කුමක්ද? පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 2464ක් වූ ගෝලයක අරය ගණනය කරමු. කලින් අපි කතා කරේ කුමක්ද? ගෝලයක වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලබා ගත්තා. එහි අරය අපිට ලබා දුන්නට පසුව අරය ප්‍රකාශනයට ආදේශ කරලා වක්‍ර පෘෂ්ඨය සඳහා අගයක් ලබා ගත්තා. දැන් අපි මේ කතා කරන්න යන්නේ කුමක් ගැනද? වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ඔබට ලබා දීලා තියෙනවා. එය භාවිතා කරගෙන ගෝලයේ අරය ගණනය කරන්නටයි මේ සූදානම් වෙන්නේ. දරුවනේ
ඔබට දෙන්නේ පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 2464ක් වූ ගෝලයක්. එහි අරය තමයි ගණනය කරන්නට සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ 4 π r වර්ගයට r අරය r වෙන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය 4 π r වර්ගය. එහෙනම් අපිට පුළුවනි 4 π r වර්ගය කියන ප්‍රකාශනය ඔබට ලබා දීලා තියෙන වර්ගඵලයට සමාන කරන්න. කොහොමද පිළිතුර ලබා ගන්නෙ? බලන්න හොඳින් තිරය දිහා. ගෝලයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි 4 π r වර්ගය. ඒ අගය අපිට ලබා දීලා තියෙනවා. මම මේ ප්‍රකාශනයේ පයි අගය 22 බෙදීම 7 වශයෙන් ආදේශ කරගෙන ඒ ලබාගත් ප්‍රකාශනය 2464ට සමාන කරනවා. ඒ විට අපිට සමීකරණයක් ලබා ගන්නට පුළුවනි. බලන්න ඒ පියවර 4 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r වර්ගය සමානයි 2464යි. සුළු කරන්න මේ සමීකරණය r වර්ගය උක්ත කරගන්න මෙහි ඒ සඳහා 4 සහ 22 බෙදීම 7 යන අගයන් හරස් ගුණිතය භාවිතයෙන් සමීකරණයේ දකුණු පසට ගෙන යන්න. එවිට ඔබට r වර්ගය සමානයි 2464 ගුණ කිරීම 7 බෙදීම 4 ගුණ කිරීම 22 යන අගය ලැබේවි. එය හොඳින් සුළු කරගන්න, නිවැරදිව සුළු කරගන්න. එවිට ඔබට ලැබේවි අගයක් r වර්ගය සඳහා 196 වශයෙන්. r වර්ගය සමානයි 196. r වල අගයයි මට ගණනය කළ යුතු වන්නේ. ඒ නිසා දරුවනේ වර්ග මූලය සලකන්න වෙනවා. 196 කියන්නේ වර්ග සංඛ්‍යාවක්. ඒ 14 වර්ගය. එහෙනම් අපිට වර්ගමූලය ගත්තාම අපිට r සඳහා අගයක් ලැබෙනවා සෙන්ටිමීටර් 14යි කියලා. එහෙනම් ඔන්න මම මේ සැලකුවේ බොහොම සරල උදාහරණයක්, සරල ගැටලුවක්. ගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ඔබට දීලා තියෙනවා. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා. ඒ ගෝලයේ අරය ගණනය කිරීමේ ක්‍රමවේදය තමයි මේ සැලකුවේ. තවත් උදාහරණයකට යමු. බලන්න මේ උදාහරණය කුමක්ද කියලා. ඔබට ඉදිරිපත් කරනවා තව උදාහරණයක්. පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1848ක් වූ ඝන අර්ධ ගෝලයක අරය ගණනය කරමු. ඝන අර්ධ ගෝලයක්. පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1848යි. මේ කාරණයත් එක්ක හිතන්න මෙහෙම ඝනාර්ධ ගෝලයක් කියලා කියන්නේ. එතකොට ඝනාර්ධ ගෝලයක් වෙනකොට ඒකට තියෙන දේවල් මොනවද? වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. ඒත් එක්කම වෘත්තාකාර කොටසක් මේකේ තියෙනවා. එතකොට මේ මුළු වර්ගඵලය කියලා කියන්නේ මේ දෙකේ එකතුව. එහෙනම් අපි මේ ගැටලුවට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා බලමු. ඔබත් උත්සාහ කරන්න, මම ඔබට උදව් කරනවා. කොහොමද? දරුවනේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ අර්ධගෝලයක් නිසා අපි දන්නවා 2 π r වර්ගය කියලා. ඒත් එක්කම මම කිව්වා ඒකට වෘත්තාකාර කොටසක් තියෙනවා කියලා. ඒ කියන්නේ එහි වර්ගඵලය π r වර්ගය. එතකොට දරුවනේ ඔබ හොඳින් බලන්න මෙම අර්ධගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ 2 π r වර්ගය එකතු කිරීම π r වර්ගය. ඒ කියන්නේ 3 π r වර්ගය. එහෙනම් ඔන්න අපි දන්නවා දැන් මේ දීලා තියෙන ඝනාර්ධ ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නවා අපි අරය r ඇසුරෙන් 3 π r වර්ගය. මම හිතනවා මෙතෙන් මේ දක්වා ඔබට ගැටලුව පැහැදිලි ඇති කියලා. ඉන් පසු අපි යමු දැන් අපිට තියෙන්නේ මේ අර්ධගෝලයේ අරය ගණනය කරන්න. අපිට වර්ගඵලය දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ලබාගත් ප්‍රකාශනය අර අපිට දීලා තියෙන අගයට සමාන කරන්නට පුළුවනි. එහෙනම් අපි අර්ධගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ගනිමු. 2 π r එකතු කිරීම π r වර්ගය 3 π r වර්ගය. π කියලා කියන්නේ 22 බෙදීම 7යි. එහෙනම් ඔන්න අපිට ප්‍රකාශනයක් එනවා 3 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r වර්ගය. මේ තමයි මුළු පෘෂ්ඨ වර්ගඵලයට ගත්ත ප්‍රකාශනය. එය සමාන විය යුතුයි 1848ට.
එහෙනම් මම මේ ප්‍රකාශනය 1848ට සමාන කරනවා. එවිට ඔබට ලැබෙන ප්‍රකාශනය තිරේ දිස් වෙනවා හොඳින් නිරීක්ෂණය කරන්නය. 3 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r වර්ගය සමානයි 1848යි. ඉන්න අනතුරුව මේ සමීකරණයේ r වර්ගය උක්ත කරගන්න ඒ සඳහා 3 සහ 22 බෙදීම 7 සමීකරණයේ දකුණු පසට ගෙනියන්න හරස් ගුණිතය භාවිතයෙන්. එවිට 1848 ගුණ කිරීම 7 බෙදීම 3 ගුණ කිරීම 22. ඔබට මතක නම් මෙවැනි සුළු කිරීමක් අපි මීට පෙර ගැටලුවකදීද සාකච්ඡා කළා. මෙහි විසඳුම විදිහට අපිට ලැබෙනවා r වර්ගය සමානයි 196යි. ඔබ දන්නවා 196 කියන්නේ වර්ග සංඛ්‍යාවක්. ඒ කියන්නේ 14 වර්ගය. එහෙනම් දරුවනේ අපිට r වර්ගය සමානයි 196 සඳහා වර්ගමූලය ආදේශ කරපුවාම r වර්ගයේ වර්ගය ඉවත් වෙලා ගිහිල්ලා 196 වර්ගමූලය ලැබෙනවා 14 වශයෙන්. එහෙනම් මම විශ්වාස කරනවා මේ කතා කරපු සරල ගැටලුව ඔබ අවබෝධ කරගන්නට ඇති කියලා. කුමක්ද මේ කතා කළේ? ඝනාර්ධ ගෝලයක් සම්බන්ධයෙන් කතා කළේ අපි. ඝනාර්ධ ගෝලයක වර්ගඵලය ඔබට දීලා තිබුණා. එහි මුළු වර්ගඵලය දීලා තිබුණේ. ඒ කියන්නේ වෘත්තාකාර කොටස සහ වක්‍රාකාර කොටසේ එකතුව. ඔබට යම් හේකින් කුහරාර්ධ ගෝලයක් දුන්නා නම් එහිදී ඔබ අවබෝධ කරගත යුතුයි කුහරාර්ධ ගෝලයයි ඝනාර්ධ ගෝලයයි අතර වෙනස. කුහරාර්ධ ගෝලයක් වෙනකොට එහි වෘත්තාකාර කොටසක් අදාළ වෙන්නේ නැහැ. එහි වක්‍රාකාර කොටස පමණයි තියෙන්නේ. මේක ඝනාර්ධ ගෝලයක් නිසා මේට වෘත්තාකාර කොටසක් සහ වක්‍රාකාර කොටසක් කියන කොටස් දෙකක් අදාළ වෙනවා. ඒ ආශ්‍රය කරගෙන ඒ ඇසුරෙන් තමයි ඔබට මේ ගණනය කිරීම කරන්නට සිදුවන්නේ. මා විශ්වාස කරනවා මේ කියන කාරණය ඔබට පැහැදිලි ඇති කියලා. එහෙනම් දරුවනේ මේ උදාහරණයත් එක්ක මා යොමු වෙනවා ඊළඟ කොටසට. කුමක්ද ඊළඟ කොටස? ඒ තමයි අද දවසේ 3 වෙනි ගැටලුව. කුමක්ද දරුවනේ 3 වෙනි ගැටලුව? මෙන්න තිරයේ දිස් වෙනවා. හොඳින් බලන්න තිරය දිහා. කුමක්ද ගැටලුව? තුනී තහඩුවකින් නිමවන ලද අර්ධගෝලාකාර පාත්‍රයක මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1386කි. එහි අරය ගණනය කරමු. නැවතත් හොඳින් කියවන්න. තුනී තහඩුවකින් නිමවන ලද අර්ධගෝලාකාර පාත්‍රයක මුළු පෘෂ්ඨ වර්ගඵලය 1386කි. එහි අරය ගණනය කරමු. අපි යොමුවෙමු දරුවනේ මෙහි පිළිතුර දිහාවට. ගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 4πr වර්ගය වෙනවා. අර්ධ ගෝලයක් නිසා ඉන් අඩක්. එහෙනම් 2πr වර්ගය. හැබැයි මෙය අර්ධ ගෝලාකාරයි ඒත් එක්කම පාත්‍රයක් නිසා ඔබ දන්නවා මෙය කුහරයක්. එතකොට දරුවනේ පාත්‍රයක මුළු පෘෂ්ඨ වර්ගඵලය කියපුවාම ඔබට තේරුම් ගත හැකි වේවි පෘෂ්ඨ දෙකක් තියෙනවා. බාහිරින් ඇති පෘෂ්ඨය සහ පාත්‍රයේ අභ්‍යන්තරයේ ඇති පෘෂ්ඨය. මා මීට පෙරද උදාහරණයකදී ඔබට සඳහන් කළා තුනී ලෝහ තහඩුවකින් නිමවන ලද එකක් නිසා බාහිර පෘෂ්ඨ වර්ගඵලය සහ අභ්‍යන්තර පෘෂ්ඨ වර්ගඵලය කියන අගයන් දෙකම එකිනෙකට සමාන විය යුතුයි. එහෙනම් දරුවනේ අර්ධගෝලයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 2πr වර්ගය කියලා අපි ලබා ගත්තා කලින්. එහෙනම් මෙවැනි පෘෂ්ඨ දෙකක් පවතිනවා පාත්‍රයට. එහෙනම් නැවතත් මම 2πr වර්ගය දෙකින් ගුණ කරනවා. එතකොට මට ලැබෙනවා අර්ධ පාත්‍රයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් 4πr වර්ගය. එහෙනම් අපිට එහි වර්ගඵලය දීලා තියෙනවා. ඒ නිසා මට පුළුවනි මේ ලබාගත් ප්‍රකාශනය 4πr වර්ගය කියන ප්‍රකාශනය දී ඇති වර්ගඵල අගයට සමාන කරන්නට අර කලින් ගැටලුවේ වගේම. එහෙනම් අපි බලමු කොහොමද මෙතනින් එහාට මේ ගැටලුව විසඳන්නේ කියලා.
මුළු වර්ගඵලය 4πr වර්ගය සමාන වෙනවා 1386ට. ආදේශ කරන්න පයි අගය 4 ගුණ කිරීම 22 බෙදීම 7 සමානයි r ගුණ කිරීම r වර්ගය සමානයි 1386ට. පෙර ඔබ කළ සුළු කිරීම වල විදිහටම වම්පස r වර්ගය උක්ත කරගන්න. ඒ පියවරයන් ඔබට පැහැදිලිව දක්වා තිබෙනවා තිරයේ හොඳින් අවබෝධ කරගන්න. ඉන් පසුව දරුවනේ ඔබ සුළු කරගන්න මේ ප්‍රකාශනය එවිට ඔබට ලැබෙනවා 441 බෙදීම 4 වශයෙන්. මේ 441 බෙදීම 4 වශයෙන් මා ලබා ගත්තේ 1386 කියන අගය 22න් බෙදලා. එවිට 441 බෙදීම 4 වශයෙන් ප්‍රකාශනයක් ලැබෙනවා. 441 බෙදීම 4 හි වර්ගමූලය ලබා ගන්න. එවිට ඔබට r හි අගය ගණනය කර ගන්නට පුළුවන්. 441 කියන්නේ 21 හි වර්ගය, 4 කියන්නේ 2 හි වර්ගය. ඒ නිසා මේ සංඛ්‍යා දෙකම වර්ග සංඛ්‍යා දෙකක්. එහෙනම් r වලට අගයක් ලැබෙනවා r සමානයි 21 බෙදීම 2. 21 බෙදීම 2 කියලා කියන්නේ 10.5 සෙන්ටිමීටර්. එහෙනම් ඔන්න දරුවනේ මේ සුළු කිරීම මගින් අපිට ලබා ගන්න පුළුවනි අර පෙර කී පාත්‍රයේ අරය සඳහා අගයක් r සමානයි 10.5. මා විශ්වාස කරනවා එහෙනම් ඔබට මේ උදාහරණය අවබෝධ වන්නට ඇති. ඔබ තේරුම් ගන්නට ඇති මේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධයෙන් කොහොමද මේ ගණනය කිරීම කරේ කියලා. මේ කාරණය හිතේ තියාගෙන එහෙනම් දරුවනේ මම සූදානම් වෙන්නේ අද දවසේ පාඩමේ අවසානයට යොමු වන්නට. එහෙනම් මතක් කරගන්න නැවතත් අද දවසේ අපි සාකච්ඡා කළේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ කුමක්ද? මේ සම්බන්ධව ගණනය කිරීම කරන්නේ කොහොමද? අපි කතා කළා ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 4πr වර්ගය කියලා. ප්‍රකාශනයක් අපි ලබා ගත්තා. මේ පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධ ගණනය කිරීම ප්‍රායෝගිකව සිදු නොකලත් එහි සංකල්පය මම ඔබට පැහැදිලි කළා. මා විශ්වාස කරනවා ඔබ ඒ අවබෝධ කරගන්නට ඇති කියලා. එහෙනම් ඒ කාරණය ඒ සමීකරණය භාවිතා කරගෙන විවිධ ගැටලු සාකච්ඡා කළා අපි. කොහොමද සමීකරණය භාවිතා කරන්නේ ගැටලු වලදී කියලා. එහෙනම් මේ කරුණු කාරණා හොඳින් මතක තබා ගන්න. මතක තබාගෙන ඔබ ඉදිරියේදී පාසලේ එහෙම නැත්නම් විවිධ විභාගවලදී ලැබෙන ගැටලු වලට මම විශ්වාස කරනවා ඔබ හොඳින් පිළිතුරු සපයයි කියලා. මේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධව ගැටලු වලදී ඔබ හොඳින් පිළිතුරු සපයයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මේ විශ්වාසයත් එක්කම අද දවසේ ඔබේ නිවසෙන් සමුගන්නටයි මේ සූදානම් වෙන්නේ දරුවනේ. අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔබ හැමතෙම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් මම ඔබෙන් සමුගන්නවා. තවත් දවසක හමු වීමේ බලාපොරොත්තු වෙමින් ආයුබෝවන්.